ආදරණීය දුවේ පුතේ අපි අදත් විද්‍යුත් විච්ඡේදනයක් කරන්න බලමු. මම අද විද්‍යුත් විච්ඡේදනය කරන්නේ අල්පාම්ලිත ජලය. මොකක්ද මේ අල්පාම්ලිත ජලය කියලා කියන්නේ? ජලයට ඊටාම ස්වල්ප ප්‍රමාණයක් අම්ල මිශ්‍ර කරලා හදා ගන්නා ජලයට අපි කියනවා අල්පාම්ලිත ජලය කියලා. ඇයි ජලයට අම්ලයක් මිශ්‍ර කරන්නේ? අපි මේ සඳහා ගන්නේ ආශ්‍රිත ජලය. එතකොට ආශ්‍රිත ජලය තුල විදුලිය සන්නයනය වෙන්නේ නැහැ. එතකොට විදුලිය සන්නයනය කරගන්න තමයි අපි භාවිතා කරන්නේ අම්ල ස්වල්පයක්. දැන් මේකේ වෝල්ටා මානයේ එහෙමත් නැත්නම් විද්‍යුත් විච්ඡේදන කෝෂයේ සුපුරුදු පරිදි ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝඩ දෙක කාබන් ඉලෙක්ට්‍රෝඩ. එතකොට මගේ වම් අත පැත්තේ තියෙන්නේ මොකක්ද? කැතෝඩය. මගේ දකුණු අත පැත්තේ තියෙන්නේ ඇනෝඩය. දැන් අල්පාම්ලිත ජලයේ ජලය විඝටනය වෙනවා කොයි විදිහටද? හයිඩ්‍රජන් ධනායන සහ හයිඩ්‍රොක්සිල් ඍණායන විදිහට. ඊට පස්සේ හයිඩ්‍රජන් ධනායන ගමන් කරනවා කැතෝඩය අසලට. කැතෝඩය අසලට ගමන් කරලා කැතෝඩය අසල තියෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ධනායන ලබාගෙන හයිඩ්‍රජන් පරමාණු හැදිලා හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට එකතු වෙලා හයිඩ්‍රජන් අණුවක් හැදිලා එතකොට කැතෝඩය අසලින් පිට වෙනවා හයිඩ්‍රජන් වායු බුබුලු. ඔබට පේනවා මේකේ වායු බුබුලු පිට වෙන ආකාරය. ඊළඟට ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රොක්සිල් අයන ගමන් කරනවා ඇනෝඩය අසලට. ඇනෝඩය අසලට ගමන් කරලා එතන සිදුවන ක්‍රියාවලියේදී ඔක්සිජන් වායුව හැදෙනවා. එතකොට ඇනෝඩය අසලින් පිට වෙනවා ඔක්සිජන් වායුව. මේ ඔක්සිජන් වායුව හා හයිඩ්‍රජන් වායුව පිටවෙන පරීක්ෂා නල හොඳින් බලන්න. එතකොට වැඩි පරිමාවක් පිට වෙන්නේ හයිඩ්‍රජන්. ඒ කියන්නේ කැතෝඩය අසලින් හයිඩ්‍රජන් වැඩි පරිමාවක් පිට වෙනවා. ඇනෝඩය අසලින් පිටවෙන ඔක්සිජන් පිට වෙන්නේ ඊට වඩා අඩු වායු පරිමාවක්. ඒකට හේතුව තමයි අපි ජලාණුවක් ගත්තොත් ජලාණුවක හයිඩ්‍රජන් දෙකකට එක ඔක්සිජන් එකයි තියෙන්නේ. ඒ හින්දා නිතරම හයිඩ්‍රජන් පරිමා දෙකක් පිට වෙනකොට ඔක්සිජන් පරිමා පිට වෙන්නේ එකයි.